අම්මේ මං තනියම ක්ලාස් එකට යන්නම්. දැන් ඉතින් මං ලොකුයිනේ. අම්මා හැමදාම කොහෙ ගියත් මගේ පස්සෙන්ම එනවා. මේක මට වදයක් අම්මේ. බලන්නකෝ අනිත් යාළුවන්ගේ අම්මලා එහෙම කරන්නේ නෑනේ. ඔයා පැහැෙන්නේ නැතුව ඉන්නවද සෙනුනේ? ඔයා හිතන් හිටියට ඔයා දැන් ලොකුයි කියලා. අපිට නම් ඔයා තවම පොඩි ළමයෙක්. අම්මා එහෙම කියාගෙන ගියේ තවත් කාලයක්ම මගේ පස්සෙන් ඉන්නවා කියලා පෙන්නලා. සෙනුරු කියන්නේ ගොඩක් පෝසත් පවුලක එකම ගැහැණු දරුවා. සෙනුරුගේ තාත්තා බිස්නස් කරන කෙනෙක්. අම්මා නම් ගෙදර ඉන්නේ. ගෙදර වැඩවලට වැඩකාරියෝ දෙතුන් දෙනෙක්ම ඉන්නවා. සෙනුරට කිසිම දෙයකින් අඩුවක් නම් නෑ. එයා ගියේ නගරයේ ප්‍රසිද්ධ බාලිකා පාසලකට. එයාට පාසලේ යාළුවෝ හැරුණුකොට වෙන යාළුවෝ නෑ. හැම දෙයකටම හිටියේ අම්මයි තාත්තයි විතරයි. තාත්තට නම් සෙනුරු ගැන හොයලා බලන්න වෙලාවක් ඇත්තෙම නෑ. මොකද එයා බිස්නස් වැඩවලට හිර වෙලා. මාසෙකට 2-3 සැරයක්ම සෙනුරුගේ තාත්තා රට යනවා බිස්නස් වැඩවලට. ඉතින් සෙනුරු ගෙදර හිටියේ ගොඩක් පාළුවෙන්. එයාගේ පාළුව මැකුවේ එයාගේ ෆෝන් එක. එයා ගෙදර ඉන්නකොට ෆේස්බුක් යන්න ගොඩක් හුරු වෙලා හිටියා. එයා තනිකම් මකා ගත්තේ ෆේස්බුක් එකෙන් යාළුවන්ට චැට් කරලා. දන්න යාළුවෝ අතරම කවදාවත් දැකලා නැති යාළුවෝ එක්කත් චැට් කරන්න සෙනුරි පෙළඹුණා. දුව කෑම කන්න එන්නකෝ. අනේ බලන්නකෝ දැන් වෙලාව කීයද කියලා. රෑ 9:00ටත් කිට්ටුයි. රූම් එකටම වෙලා ඉන්න එපානේ. එන්නකෝ ඉස්සරහට. අම්මගේ කෑ ගැහිල්ල සමහර වෙලාවට මට වදයක්. අනේ කෑ ගහන්න එපා අම්මේ. මං එන්නම්. එහෙම කියලා මම ෆෝන් එක චාර්ජ් එකට ගහලා පඩිපෙළ බහැලා පහළට ගියා. දුව ඔයා දැන් රූම් එකේ එහෙම ඉන්නවා වැඩි යොන්න. පාඩම් වැඩ එහෙම මගහැරලා අහුවෙන්න එපා හරිද? ඉතින් අම්මේ ඔයාලා මාව කොහෙවත් එක්කන් යන්නෙත් නෑ. මට තනියම යන්න දෙන්නෙත් නෑ. මොකක්ද අම්මේ මේකේ තේරුම? මට නම් ඇති වෙලා තියෙන්නේ. මම කෑම මේසෙට ඇවිත් කෑම බෙදා ගන්න ගමන් එහෙම කිව්වා. හරි දුව. තාත්තා ලබන සතියේ එනවනේ. තාත්තාවම අපි බීච් එකට යමුකෝ. අම්මේ මට Apple ෆෝන් එකක් ඕනේ. අර ෆෝන් එක හැම වෙලාවෙම චාර්ජ් පහිනවානේ. දැන් තියෙන ෆෝන් එක හොඳ වුණත් මම අම්මට කියලා ඊට වඩා හොඳ ෆෝන් එකක් ගන්න ඕනේ කියලා හිතුවා. අනේ මට ඔවා කියන්න එපා. තාත්තට කියන්න. අම්මා එහෙම කියලා පුටුවෙන් නැගිටලා කුස්සිය පැත්තට ගියා. මම තාත්තට කෝල් එකක් අරන් ලංකාවට එනකොට Apple ෆෝන් එකක් ගේන්න කිව්වා. මොකද මම දන්නවා තාත්තගෙන් මොනවා ඉල්ලුවත් මට ගෙනත් දෙනවා කියලා. තාත්තා ලංකාවට එනකොට මට අලුත්ම වර්ගයේ Apple ෆෝන් එකක් ගෙනාවා. මම ගොඩක්ම ආස කරේ ඒ ෆෝන් එකෙන් ෆොටෝස් ගන්න. තාත්තා ලංකාවට ආවත් එයාට මම ගැන හොයන්න වෙලාවක් තිබුණේ නෑ. බිස්නස් වැඩ නිසා. ඉතින් මාත් කාමරේටම වෙලා ෆෝන් එකේම හිටියා. හායි පිරිමි ළමයෙක්ගෙන් එහෙම මට මැසේජ් එකක් ආවා. මම වැඩි ගණන් ගත්තේ නෑ. හායි කොහොමද? ආයිත් එයාගෙන් මැසේජ් එකක් ආවා. මම ඒකට හොඳයි කියලා විතරක් රිප්ලයි කරා. ඔයා ලස්සනයි. ඒ කොල්ලා මට දිගටම මැසේජ් කරන්න පටන් ගත්තා. මට පිරිමි යාළුවෝ ඉඳලම නැති නිසා මම ඒ කොල්ලා එක්ක චැට් කරන්න පුරුදු වුණා. හැබැයි මම ඒ කොල්ලා ගැන කිසිම දෙයක් දන්නෙත් නෑ. දැකලත් නෑ. ඒත් මට දැකලා නෑ කියලා බයක්වත් දැනුන්නේ නෑ. කොහොම හරි අපි දෙන්න මාසයක් විතර ඔහොම චැට් කරා. එයා මට එයාගේ ෆොටෝ එව්වා. මමත් මගේ ෆොටෝ එයාට යව්වා. ඉතින් එයා මට ආදරේ කිව්වා. ඔයාට පිස්සුද අයියේ? දැකලවත් නැති කෙල්ලෙක්ට ආදරේ කියන්න? මම එහෙම කිව්වා.
අනේ නංගි බබෝ ඔයා ගොඩක් ලස්සන කෙල්ලෙක්. මම නං හෙව්වේ ඔයා වගේ කෙල්ලෙක්. එයා එයාගේ වචනවලින් මාව අල්ල ගත්තා. මටත් නොදැනීම මම එයාට ආදරය කරන්න පටන් ගත්තා. මීට කලින් මම කිසිම කොල්ලෙක්ට ආදරය කරලා නෑ. මට මේක අමුතුම හැඟීමක්. මට දැනෙනවා මාව වෙනස් වෙලා වගේ. එයා මැසේජ් කරන්නත් කලින් මං දැන් එයාට මැසේජ් කරනවා. මට දැන් එයා නැතුව ඉන්න බැරි කෙනෙක් වෙලා. ඉස්කෝලේ ගියත් මගේ හිත තිබ්බෙම ගෙදර ඇවිත් ඉක්මනට එයාට මැසේජ් එකක් දාන්න ඕනි කියලා. ඔහොම තව මාසයක් විතර යනකොට පොඩි කරදරයක් වුණා කියලා මට මැසේජ් එකක් දැම්මා. අනේ නංගි බබෝ මට පොඩි කරදරයක් වුණානේ. අනේ මොකක්ද අයියේ? අනේ කියන්නකෝ. මම කලබලෙන් වගේ එයාගෙන් ඇහුවා. බලන්නකො නංගි අද ඔෆිස් එකට ගිහින් එනකොට මගේ කාර් එක ඇක්සිඩන්ට් වුණානේ. කාර් එකට ගොඩක් ඩැමේජ් වෙලා. අනේ අයියේ ඔයාට කරදරයක් නෑ නේද? නෑ නෑ නංගි මට අවුලක් නෑ. ඒත් ඉන්ෂුරන්ස් එකෙන් වන්දි ගන්න විදියක් නෑ. බලන්නකො මගේ ඉන්ෂුරන්ස් එකත් කැන්සල් වෙලානේ. මොනවා කරන්නද කියලා මට හිතා ගන්න බෑ. අයියා කලබල නැතුව ඉන්නකෝ. කාර් එක හදන්න යන ගාන කියන්නකෝ. මම දෙන්නම්. නංගිට මං හින්දා කරදරේ නේද? මොන කරදරයක්ද අයියේ? මට ගාන කියන්නකෝ. නංගි මේක ආයේ තිබ්බ විදිහට හදන්න නම් ලක්ෂ 3ක්වත් යයි. මම ඒක දෙන්නම් අයියට. මම එහෙම කිව්වට ලක්ෂ 3ක් තාත්තගෙන් ඉල්ලන්නේ කොහොමද කියලා මං කල්පනා කරා. හරි නංගි මං account number එක දාන්නම්. එහෙනම් මට හෙට වෙනකොට සල්ලි දාන්නකෝ පැටියෝ. එයා එහෙම කියලා මට එයාගේ account number එක එව්වා. හැබැයි account number එකේ තිබුණේ වෙන නමක්. මට ඒ ගැන ලොකු දැනුමක් තිබ්බේ නෑ. මම කල්පනා කරේ එයාට සල්ලි දෙන විදියක් ගැන. ලක්ෂ 3ක් කියන්නේ අපේ තාත්තට නම් රුපියල් 300ක් වගේ. ඉතින් මම තාත්තගේ සේප්පුවෙන් ලක්ෂ 3ක් ගත්තා. ඒත් මේ සල්ලි මම එයාට දෙන්නේ කොහොමද කියලා මම කල්පනා කරා. මට බැංකුවකට යන්නත් බෑ. අයියේ සල්ලි දැන් මංගල ළඟ තියෙනවා. ඒත් මං කොහොමද මේ ටික ඔයාට දෙන්නේ? ඔව් නේද? මේ ඔයා මට ගෙදර ඇඩ්‍රස් එක දෙන්නකෝ. අම්මෝ අයියේ ඔයා අපේ ගෙදර එන්නද හදන්නේ? අනේ අයියෝ මට ගෙදර ඉන්නත් බැරි කරන්නද හදන්නේ? නෑ නෑ මෝඩි. ඔයා මං කියන විදිහට කරන්නකෝ. ඔයා ඔය සල්ලි ටික කළු පාට බෑග් එකක දාලා ගේට්ටුවෙන් එළිය තැනක තියන්න. මං ඇවිත් අරන් යන්නම්. අයියේ ගේට්ටුවෙන් එළිය මල් පෝච්චි 3ක් තියෙනවා. මම අන්තිම මල් පෝච්චිය අස්සට දාලා තියන්නම්. මම එහෙම කියලා එයාට අපේ ගෙදර ඇඩ්‍රස් එක දුන්නා. මම කිව්ව විදිහටම සල්ලි ටික එතනින් තිබ්බා. මම ෆෝන් එක අතේම තියාගෙන හිටියා. හවස මට එයාගෙන් මැසේජ් එකක් ආවා. නංගි මං ඔයාලගේ ගෙදර ළඟට ඇවිත් සල්ලි ටික ගත්තා. අනේ ඔයාට ලොකු උදව්වක් කරේ. තැන්ක් යූ නංගි. එයා එහෙම කියලා පස්සේ මැසේජ් එකක් දාන්නම් කියලා කිව්වා. දුව ඔයා දැන් හොඳටම ෆෝන් එකට ඇඩික්ට් වෙලා. බලන්නකෝ කෑම කන්නවත් ගානක් නෑ නෙවාට. අම්මා ආයෙත් බනින්න පටන් ගත්තා. හරියටම නමක් ගමක් දන්නෙත් නැති කවදාවත් දැකලත් නැති කෙනෙක්ව විශ්වාස කරන්න තරම් මම බොළඳ වෙලා හිටියේ. එයා මට තවත් ආදරේ වැඩි වෙන විදිහට මැසේජ් කරා. මම එයාව දැකලා නැතත් මම එයාට පිස්සු වැටිලා වගේ. එයා මට කෝල් කරන්නත් පටන් ගත්තා. ලොකු නෝනා බේබි ගොඩාක් වෙලා කාගෙත් එක්කද hina වෙවි කතා කරනවා. ගෙදර වැඩට ඉන්න නැන්ද අම්මට එහෙම කියනවා මට ඇහුණා.
යාළුවෙක් එක්ක වෙන්න ඇති. එහෙම කියලා අම්මා ගානක් නැති විදියට කුස්සිය පැත්තට යනවා දැක්කා. අනේ මේ ඔයා මේ ගෙදර වැඩකාරී. ඔයා මගේ දේවල් හොයන්න එන්න එපා. ආයෙම අම්මට කියනම් කියලා තිබ්බොත් මම හොඳ වැඩක් කරනවා. එහෙම කියලා මම නැන්දට බැන්නා. අනේ සමා වෙන්න පුංචි බේබි. මම පුංචි බේබිට ආදරේ නිසා එහෙම කිව්වේ. නැන්ද බය වෙලා එහෙම කිව්වා. කොහෙවත් යන උන්ගේ ආදරෙන් මට වැඩක් නැහැ. එහෙම කියාගෙන මම කාමරයට ගියා. අපි චැට් කරන්න පටන්ගෙන මාස 3කුත් ගියා. නංගි මට ඔයාගෙන් පොඩි උදව්වක් ඕනේ. කියන්න අයියේ. ඔයා කියන ඕනම දෙයක් මම කරන්නම්. බලන්නකෝ කාර් එකේ ආයෙත් රිපෙයාර් එකක් ආවනේ. හදන තැනින් කිව්වා ලක්ෂයක් විතර යනවා කියලා. අනේ මට ලක්ෂයක් දෙනවද? බෑ කිව්වොත් එයා තරහ වෙන නිසා මම දෙන්නම් කිව්වා. කලින් විදියටම තාත්තගේ සේප්පුවෙන් සල්ලි අරන් මල් පෝච්චිය යට තිබ්බා. එයා ඇවිත් මට කෝල් කරා. එයා ඒ වෙලාවේ මට කතා කරේ බීලා වගේ. නංගි මම ඇවිත් ඉන්නේ. ඔයාගේ ගේ ඉස්සරහා ඉන්නේ. ඔන්න මං සල්ලි ටික ගත්තා. මට ඔයාව හම්බෙන්න ඕනේ. එළියට එන්නකෝ. අනේ පිස්සුද අයියේ? ගෙදර අම්මා ඉන්නවා. සර්වන්ට්ලත් ඉන්නවා. ඔයා ඔතනින් ඉක්මනට යන්න. මම එහෙම කිව්වේ කවුරුත් දැක්කොත් මට විසුමක් වෙන්නේ නැති නිසා. අනේ නංගි මට අද ඔයාව බලන්නම ඕනේ. මම ගෙදරට එන්නම්. ගේට්ටුව අරින්නකෝ. මට ඔයා වෙනුවෙන් කරන්න බැරි දෙයක් නෑ. එහෙම කියලා ගෙදර බැම්මෙන් ගේ පැත්තට එයා පැන්නා. දෙයනේ මේ මොකෙද්ද මේ? කන් දෙකටම කරාම්බු දාපු කට්ට කළු පච්ච කොටාගත්තු මැදි වයසක මිනිහෙක්. මම රැවටිලා කියලා මම දැනගත්තා. නෝනා හොරෙක් නැන්ද හයියෙන් කෑ ගැහුවා. වත්තා අතුගකා හිටපු සර්වන්ට් මාමලා දෙන්න ඇවිල්ලා ඒ මිනිහව අල්ලගත්තා. අම්මත් එතෙන්ට දුවගෙන ආවා. නෝනා මේ බලන්න මේ මිනිහා සල්ලි හොරකම් කරලා. මේ සල්ලි මල්ලක් මේ මිනිහ අතේ. අත්හැරපල්ලා මාව. මම ආවේ මගේ කෙල්ල බලන්න. එහෙම කියලා ඒ මිනිහා කලබල කරන්න පටන් ගත්තා. අම්මා පොලිසියට කතා කරලා පොලිසිය ගෙන්නුවා. පොලිසියෙන් ඇවිත් කිව්වේ මේ මිනිහා අයිස් වලට ඇබ්බැහි වුණ මිනිස්සෙක්. කීප සැරයක්ම හිරේ ගිය මිනිස්සෙක් කියලා. ඒක අහනකොට මගේ කකුල් වෙවුලුවා. අනේ අම්මේ මට සමා වෙන්න. අම්මේ එහෙම කියලා මම අම්මව බදාගත්තා. අම්මා පුදුමින් වගේ මන් දිහා බැලුවා. අනේ ඇයිදුව? අනේ ඇයි කියන්නකෝ? අම්මා කෑ ගහන්න පටන් ගත්තා. පොලිසිය ඉස්සරහම මම හැම දෙයක්ම කිව්වා. මම කියපුවා ඇහුවාම අම්මා ඉබේටම බිම ඉඳ ගැස්සුණා. අම්මට කතා කරගන්නවත් බැරි වුණා. අම්මා අඬා මගේ කම්මුලට පාරක් ගැහුවා. පොලිස් මාමලාට පින් සිද්ධ වෙන්න කරුණු පැහැදිලි කරලා දීලා මාව බේරුවා. අපි උඹට කිසිම දෙයකින් අඩුවක් කරේ නැහැ. ඉල්ලන හැම දෙයක්ම දුන්නා. උඹගේ පස්සෙන්ම ඉඳලා උඹ කොහෙවත් යන කුඩෙක්ට පැටලිලා. අනේ අම්මේ මං වැඳලා කියන්නම්. මම ආයේ කවදාවත් අම්මලාගේ වචනට පිටින් යන්නේ නැහැ. මම වැඳලා එහෙම කිව්වා. දුව යන හැමතැනකටම පස්සෙන් ගියාට වැඩක් නැහැ. ඒ ළමයාට සමාජයට හුරු වෙන්න අවස්ථාව දෙන්න ඕන. ගෙදර ඉන්නකොටත් ළමයා කරන්නේ කියන්නේ මොනවද කියලා නිතරම හොයලා බලන්න. විශේෂයෙන්ම මේ වයසේ ළමයි ගැන ගොඩක් අවධානයෙන් ඉන්න ඕනේ. පොලිස් මාමලා අම්මට ගොඩාක් දේවල් කියලා අර මිනිස්සයාට මාංචු දාලා අරන් ගියා. කවදාවත් නොදකපු නමක් ගමක් දන්නේ නැති මිනිස්සෙකුට මම රැවටුණු එක ගැන මම තාමත් පසුතැවෙනවා. මගේ ජීවිතේ විනාශ නොවී බේරුණේ 99න්.
හොයන්නේ බලන්නේ නැතුව කවදාවත්ම ඉක්මන් තීරණ ගන්න හොඳ නෑ. නිමි. සත්‍ය සිදුවීමක් ඇසුරිනි.